Right guys, passive liquidity සම්බන්ධයෙන් ඔයගලන්ට වීඩියෝ එකක් කරන්න හිතුණා. මම මේක කලින් දාගත්ත පොඩි රෙකෝඩින් එකකින් ඔයගලන්ට පැහැදිලි කරන්නම්. ඔයගලන්ට මම ඇග්‍රෙසිව් බයස් ඇසරස්ලා සහ පැසිව් බයස් ඇසරස්ලා ගැන කතා කරලා තියෙනවා මීට කලින්. මෙතනදී පොඩි විශේෂයක් තියෙනවා. මොකද අර අපි ඩොම් එක පාවිච්චි කරලා මාකට් එකේ පැසිව් ඕඩර්ස් බලද්දී හුඟක් අය හිතන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඩොම් එකේ යම්කිසි ප්‍රයිස් ලෙවල් එකක අපි දකින්නට වඩා ලොකු වොලියුම් එකක් හැසිරුණොත් ඒ කියන්නේ normally අපි ගත්තොත් එහෙම 4k 5k 10k වගේ මාකට් එකේ ඩොම් එකේ පැසිව් ඕඩර්ස් වැටෙද්දී ඊට අමතරව 30k 50k 100k වගේ ලොකු පැසිව් ඕඩර් එකක් තිබ්බොත් එතනින් මාකට් එක රිවර්ස් වෙනවා කියන මතෙත් එක්ක රයිට්. එතකොට ඒකෙදි අයිස්බර්ග් ඕඩර්ස් කියන දේත් මේකට ගාව ගන්නවා කට්ටිය රයිට්. ඒකත් එක්ක තමයි මම මේ ඔයගලන්ට මේ පැහැදිලි කිරීම කරන්න මෙතන මේ දාපු මේ ඔයගලන්ට දැන් ස්ක්‍රීන් එකේ පේන රෙකෝඩින් එකත් එක්ක රයිට්. අපි සාමාන්‍යයෙන් මාකට් එකේ ඕනම කෙනෙක් ට්‍රේඩ් එකක් ගන්න කලින් මාකට් එකේ කී ලෙවල් එකක් අපි ફોකස් කරනවා රයිට්. එතකොට මාකට් එකේ යම් කිසි කී ඒරියා එක බයස්ලාගේ වීක්නස් එකත් එක්ක එහෙම නැත්නම් බයස්ලාගේ හෝ සෙලර්ස්ලාගේ වෙන ඇබ්සෝප්ෂන් එකත් එක්ක මාකට් එකේ ෆේල් වෙන්නේ කවුද කියන එක අපි අඳුනගත්තට පස්සේ අපිට මාකට් එකේ එන්ට්‍රි ඔපචුනිටි එකක් තියෙනවා රයිට්. ඒකත් එක්ක ඔය දාපු රයිට් ඔයගලන්ට පේනවා මේ ලෙවල් එකෙන් ප්‍රයිස් එකෙන් දාලා තියෙනවා බයි එකක් රයිට්. ඊට පොඩ්ඩක් උඩින් තියෙනවා 29k right. ලොකු පැසිව් ලික්විඩිටි right pending order එකක් right. එතකොට මේ වගේ දෙයක් දැක්කොත් අපි අයිස්බර්ග් එකක් කියලා කතා කරනවා right. එතකොට අයිස්බර්ග් එකක් through market එකකට යන්න බැයිද right. අපි ගත්තොත් එහෙනම් මේ රේන්ජ් එකේ normal මේ balance range එක අපි දෙපැත්ත ගත්තොත් එහෙනම් ඔයගලන්ට පේනවා 6k 7k 8k 3k right. මේ පැත්තෙත් ඒ හා සමානව right. passive orders එහෙම නැත්නම් passive liquidity market එකේ තියෙනවා right. ඒකත් එක්කම මෙතන තියෙනවා 30k right. මෙතන අප්ඩේට් වෙන 29 28 30 right. ලොකු රේන්ජ් එකක ලිමිට් orders ටිකක් market එකේ තියෙනවා right. ඒකත් එක්ක අපිට බලා ගන්න පුළුවන් මෙතන මොකද්ද වෙන්නේ. එතකොට අයි මම මෙතනින් buy එකක් මේ දාලා තියෙන්නේ මෙච්චර මෙතන passive liquidity market එකේ තියෙද්දි right. ඔයගලන්ට පෙන්නන්නම් මෙතන මාකට් එකේ වෙන දේ බලන්න ෆුට්ප්‍රින්ට් එකෙන් right. අපි ගත්තොත් එහෙනම් මෙතන හීට් මැප් එකේ ටික වෙලාවක ඉඳන් මේ ඕඩර්ස් ටික මාකට් එකේ තියෙනවා එක දිගට right. එතකොට මෙතන මාකට් එකේ අපි දන්නවා POC එකත් එක්ක right මාකට් එකට හොඳ කී ලෙවල් එකක් මාකට් එකේ right. එතකොට මෙතනදී හුඟක් අය හිතා ගන්න පුළුවන් right මෙතනින් මාකට් එක රිවර්ස් වෙයි කියන දේත් එක්ක සමහරක් අය ට්‍රේඩ් ඔපචුනිටිස් වලට යන්න පුළුවන් right. එතකොට එහෙම වෙන්න පුළුවන්. ඇත්තටම අයිස්බර්ග් එකක් මාකට් එකේ තිබ්බොත් එහෙමත් නැත්නම් පැසිව් ඕඩර්ස් මාකට් එකේ ලොකුවට යම්කිසි ලෙවල් එකක ප්‍රයිස් රේන්ජ් එක තිබ්බොත් right. එතනට ඇටැක් කරන බයස්ලා ඇග්‍රෙසිව් බයස්ලා හෝ සෙලර්ස්ලා ඇබ්සෝබ් වෙලා right. එතනින් ඒ ඇබ්සෝබ් වෙච්ච බයස්ලා හෝ සෙලර්ස්ලා මාකට් එක අතෑරියොත් විතරයි මාකට් එකේ එතනින් අපිට රිවර්සල් එකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වෙන්නේ right. එහෙම නැත්නම් ඒ මූවමන්ට් එකේ ඩිරෙක්ෂන් එක චේන්ජ් වෙන්න පුළුවන් අවස්ථාවක් එන්නේ. එහෙම නැතුව කිසිම වෙලාවකවත් මාකට් එකේ ඩිරෙක්ෂන් එකක් මූවමන්ට් එකක් චේන්ජ් වෙන්නේ නැහැ right. මේ ලෙවල් එක ගත්තොත් අපිට පේනවා මෙතන සෑහෙන ට්‍රේඩ් වෙනවා right. එතකොට මෙතන තියෙන ලෙවල් එකට මේ right ඔයගොල්ලෝ කියන big orders වගේ දේවල් නේද මේ මෙතනින් පෙන්නන්නේ right.
මාකට් එකේ මේ හරිය තාම ඇබ්සෝප්ෂන් එකක් වෙලා නැහැ. රයිට්. එතකොට මෙතනින් රයිට් ඔයගලන්ට වෙනවා ශනිකව මොකක්ද උනේ කියලා මම පොඩ්ඩක් ආයේ ඒක අරගෙන පෙන්නන්නම් මේ ලෙවල් එක පොඩ්ඩක් බලන් ඉන්න. මෙතනට 30k තියෙනවා. right price එක දැන් මෙතනට තමයි attack කරන්නේ 20k 29k right 28 30 right 24 20 ආවා. right යත් එක්කම මෙතන පොඩ්ඩක් ආයි බලන්න මේ ලෙවල් එකේ හුඩ් print එකේ right මෙතන 2k වැදුනා. right full rejection එකක් එනවා මාකට් එකේ. right එතකොට මෙතනදී හොඳට මතක තියාගන්න දැන් මේ මාකට් එක ටික වෙලාවක් ඉඳන් මේ රේන්ජ් මේ ඒරියා එක රේන්ජ් වෙනවනේ. right එතකොට මාකට් එකේ මෙතනින් බයස් ලැප්සෝප් කරලා සෙලර්ස්ලා මාකට් එක ගන්න එපයි. right එතකොට එහෙමත් නැත්නම් මාකට් එකේ මේ ලෙවල් එක මේ කී ඒරියා එක එහෙමත් නැත්නම් මෙතන මේ තියෙන පැසිව් ඕඩර්ස් ටික through මාකට් එක ගෙනියන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ කියන්නේ මේට වඩා ඇග්‍රෙසිව් බයස්ලා මාකට් එකට එන්න ඕනේ. right එතකොට මෙතනදී 3 right ඔයාලට පේනවා ශනිකව මෙතන ඇබ්සෝබ් කරගත්තා. right එතකොට මෙතන නේද අර කියන 30 තිබ්බ ලොකු ඕඩර්ස් ටික නැති වෙලා ගියා. right දැන් එතන තවදුරටත් ඕඩර්ස් නැහැ. right එතකොට මාකට් එක මේ ඒරියා එක through යන්න නම් මොකද්ද වෙන්න ඕනේ? right මේ ඒරියා through මාකට් එක යන්න නම් අනිවාර්යෙන් තවදුරටත් බයර්ස්ලා මාකට් එක කන්ට්‍රෝල් කරගන්න ඕනේ. සෙලර්ස්ලාට මාකට් එක නොදී. එතකොට දැන් මෙතන අපිට කී ලෙවල් එකක් තියෙනවා. right අපි පොඩ්ඩක් යන්න දීලා බලමු. right ඒකත් එක්ක මාකට් එක රිජෙක්ට් වෙනවා. right එතකොට මෙතනදී අදහස් වෙන්නේ නැහැ බයර්ස්ලා ෆේල් වුණා කියලා. right මෙතනදී අදහස් වෙන්නේ නැහැ බයර්ස්ලා ෆේල් වුණා කියන එක. සෙලර්ස්ලා මාකට් එකට ඇග්‍රෙසිව්ලි එනවා කියන එකත් මේකෙන් අදහස් වෙන්නේ නැත. right අපි පොඩ්ඩක් රන් කරලා බලමු. මේක ටික වෙලාවක් යන ට්‍රේඩ් එක මේ මම පොඩ්ඩක් ස්පීඩ් කරලා තියෙනවා ඔයගලන්ට පේනවා ඇති මෙතන සෑහෙන කාලයක් මාකට් එක මේ ඒරියා එකේ රේන්ජ් වෙනවා. right තාම එන්ට්‍රි වැටිච්ච තැනම තමයි මාකට් එක තියෙන ස්ටොප් ලොස් එක මෙතන යටින් තියෙනවා. right දැන් මාකට් එකේ මෙතන තිබ්බ පැසිව් ඕඩර්ස් ටික අයින් වුණා. right එතකොට මේ ඒරියා එක මාකට් එකේ ෆ්‍රී දැන්. right දැන් මාකට් එකේ මෙතන තිබ්බ පැසිව් ලික්විඩිටි ටික නැහැ. right එතකොට දැන් මාකට් එකේ මේ රේන්ජ් එක තවදුරටත් normal. right එතකොට ඕගොල්ලන්ට පේනවා මාකට් එකේ මේ රේන්ජ් එකේ right දෙපැත්තම සමාන විදිහට පැසිව් ඕඩර්ස් ටික මාකට් එකේ වෙරලා තියෙනවා. right එතකොට දැන් මොකක්ද මෙතනින් එහාට වෙන්නේ? right එතකොට මාකට් එකේ මේ මූවමන්ට් එකේ කිසිම ඇග්‍රෙසිව් සෙලින් මූවමන්ට් එකක් ඇත්තෙත් නැහැ. right ඔයගොල්ලෝ දකින්න ඇති කලින් මම පෙන්නුවා මේ රේන්ජ් එක මාකට් එකේ නේ බැලන්ස් ඒරියා එකක් හැදෙන්නේ. right එතකොට මේ බැලන්ස් ඒරියා එකේ තවදුරටත් ඇග්‍රෙසිව් සෙලර්ස්ලත් නැහැ. right මෙතන තිබ්බ එකම බාධා මාකට් එකෙන් අයින් වුණා. right එතකොට මෙතන එහා මාකට් එක කවුද ඇග්‍රෙසිව්ලි මාකට් එකට එන්නේ? right ඒගොල්ලන්ට අවස්ථාව තියෙනවා මාකට් එක මූව් කරන්න. right අපිට මේ ඒරියා එකේ පේනවා සෙලර්ස් ලැප්ස් ඔබ් එකගෙන යනවා. right එතකොට easily තවදුරටත් සෙලර්ස්ලා මාකට් එකේ මූවමන්ට් එකක් ගෙනියන්න සමත් වෙන්නේ නැහැ. right එතනින් එහා මාකට් එක බයස්ලා අතට අරගෙන ඒගොල්ලන්ගේ මූවමන්ට් එක ඒගොල්ලන්ගේ කන්ට්‍රෝල් එක යටතේ මාකට් එක ගෙනියනවා. right එතකොට අපිට පේනවා මෙතන මාකට් එකේ easily මෙයා ගියා මාකට් එක මේක through. right
ඇග්‍රසිව් බයස්ලා ටැක් කරන්න අපිට පේනවා ඩොම් එකේ නේද රයිට් බයස්ලා ලොකෝට ටැක් කරනවා මෙතනින් සෙලර්ස්ලා මාකට් එකට එන්ටර් වෙන්නවට සියලුම දෙනා ඇබ්සෝබ් වෙනවා රයිට් මාකට් එකට ලොකුවට ඕඩර්ස් වෙන්නට වැඩක් නැහැ රයිට් එතකොට මේ වැටෙන ඕඩර්ස් ඇබ්සෝබ් කරගන්නවා නම් රයිට් එතන සිද්ධ වෙන්නේ ඇබ්සෝප්ෂන් එකක් නම් රයිට් එතකොට මාකට් එක අපි හිතන විදිහට මූව් වෙන්නේ නැහැ දැන් සමහරක් වෙලාවට හීට් මැප් එක දාගෙන බැලුවොත් මේ හරිය බිග් ඕඩර්ස් වැටලා තියෙනවා රයිට් සෙලර්ස්ලාගේ රයිට් එතකොට ඒවත් එක්ක අපිට හිත සමහරක් අය තීරණය කරනවා රයිට් මාකට් එක මෙතනින් එහා සෙල් වෙනවා කියන එක. එතකොට එතන ඇත්තටම ඇබ්සෝප්ෂන් එකක්ද වෙන්නේ. රයිට්. එතකොට මේ එන ප්‍රයිස් මූව්මන්ට් එක අපිට මෙතනින් පේනවා මේ තනිකර එක්සෝෂන් එකක් තියෙන්නේ මාකට් එකේ. රයිට්. ඕඩර්ස් වැටෙන්නේ නැහැ. රයිට් එතකොට මාකට් එකේ මේ එන සෙල් මූව්මන්ට් එක මේ ඇග්‍රසිව් මූව්මන්ට් එකක් නෙවෙයි මේක ආපහු හැරෙනවා රයිට් එතකොට කොයිම වෙලාවකවත් මතක තියාගන්න පැසිව් ලික්විඩිටි මාකට් එකේ කොහොම තිබ්බත් තීරණයකට එන්න එපා එකපාරට මාකට් එකේ මෙතනින් හැරෙයි කියන එක රයිට් මොකද මාකට් එකට එන ඇග්‍රසිව් ලික්විඩිටි ඊට වඩා ඇග්‍රසිව් විදියට આવොත් මොකද වෙන්නේ ඒසිඩිත් තියෙන අයිස්බර්ග් එක හෝ මොනේ අම්මෝ තියෙන පැසිව් ලික්විඩිටි ත්‍රූ මාකට් එක ගෙනියනවා රයිට් එතකොට අයිස්බර්ග් එකක් කත් සීමාවක් තියෙනවානේ එතකොට ඒ අයිස්බර්ග් එකේ තියෙන බයි හෝ සෙල් ඕඩර්ස් සියල්ලම ඇබ්සෝබ් වුණාට පස්සේ තව දුරටත් මාකට් එකේ ඇග්‍රසිව්ලි ආවොත් එහෙම ඒ ලෙවල් එක ත්‍රූ ඊසිලි මාකට් එක ගෙනියනවා රයිට් එතකොට මාකට් එකක බ්‍රේක් අවුට් සිද්ධ වෙන විදිහත් අපිට ෆුට්ප්‍රින්ට් එක කරා හොඳට තේරුම් ගන්න පුළුවන් රයිට් කොහොමද මේ බ්‍රේක් අවුට් එක වෙන්නේ කියන එක රයිට් ගයිස් ඔයගොල්ලන්ට ප්‍රොෆෙෂනල් ට්‍රේඩින් සම්බන්ධයෙන් සම්පූර්ණ ඉගෙන ගන්න පුළුවන් මාත් එක්ක ජොයින් වෙලා මේ පල්ලෙහා තියෙන මොබිටෙල් WhatsApp නම්බර් එකට මැසේජ් එකක් දාන්න රයිට් වෙන කිසිම නම්බර් එකකින් ඔයගොල්ලන්ට මාව කන්ටැක්ට් කරගන්න බෑ මේ දිස්සෙන මොබිටෙල් නම්බර් එකෙන් විතරයි WhatsApp කරා මැසේජ් එකක් දාලා මාව කන්ටැක්ට් කරගන්න. රයිට් කැමති කෙනෙක් ඉන්නවා නම් රයිට් ඔයගොල්ලන්ට ඉන්ඩිවිජුවල් ක්ලාසස් වලට සහභාගී වෙන්න පුළුවන්. රයිට් ගයිස් එහෙනම් ඊගාව ලෙසන් එකෙන් හම්බෙමු. කට්ටියටම good luck. ජය වේවා.